එකතුවේ මේ හැමදේම කරේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ඔයාලා හොයාගන්න ලොකු වෙනසක් දරුවා. මොකද අර කිලෝමීටර් 3ක් විතර අපි අර පයින් ගියා අර කන්දේ. ඊට පස්සේ තමයි ඔයාලා මෙතන ඉන්නවා කියලා අපිට ආරංචි වුණේ. ඉතින් ඊට පස්සේ ආයෙ කිලෝමීටර් 8ක් 10ක් විතර වාහන වලින් මේ පැත්තට ආවා. ඉතින් පරිස්සමින් ඉන්න පුළුවන් කාලේ අපි මේ අමාරු කාලේ ගෙවලා පුළුවන් විදිහට සතුටින් කාලා බීලා තියෙන විදිහට බෙදාගෙන හදාගෙන ඇදුත් තියෙන ඒවා අර සයිසස් මාරු කරගෙන ගමේ අයනේ ඒකම ඒවා මාරු කරගෙන අපි මිනිස්සුයෝ විදිහට හිතලා මතලා ලස්සනට ජීවත් වෙමු මේ අමාරු කාලේ ගෙවාගෙන යන් අපිට ලස්සන කාලයක් උදා වෙයි. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපිට ලබා දීපු සහයෝගයට. අපි යන්නම් ආයිත් එන්න අනිවාර්යයෙන්ම එතකම් පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම මට විනාඩියක් දෙන්න. අපි මේ ගමේ ඇත්තටම අපි වගා කරගෙන කාපු මිනිස්සු කාටවත් ණය නැතුව වගා කරන බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ වුණාට අපිට කිසිම දෙයක් දැන් දවස් ගාණක් ගිහිල්ලා එහෙත් ගිහිල්ලා එහෙ යන්නත් බෑ මෙහෙ යන්නත් බෑ. අපිට වතුරවත් නැහැ. මිදුලෙන් ආපු වතුර ටික එකතු කරගෙන අපේ මිනිස්සු බිව්වේ දරුවන්ට. ඊට පස්සේ මම ඊයේ ග්‍රාම සේවක මහත්තයාට ගිහින් ආගිව් කරගත්තා. ඊට පස්සේ 15 එන්න කියලා කිව්වා. ඒක ගමට ඇවිල්ලා කිව්වට පස්සේ අන්තිමේට ඒගොල්ලෝ උදේ ගියාට පස්සේ අපි බැඳලා එළව ගත්තා. අපි රාජ්‍ය සේවකයෝ අපි කවදාවත් ඉල්ලගෙන කෑවේ නැහැ. ඔයාලා අපිට දුන්නා පුතේ වපුරන දේ පැලවෙන්නේ. අපි බෞද්ධයෝ ඔයාලට රත්නත්‍රිය පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ. මේ වගේ පින් කරන්ට මතුත් පුතේ මෛත්‍රී බුදුන් දකින්න ඕනේ. මේ ගෞතම බෞද්ධයෙක් නිසා කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයම ඔයාලට නිවන් දකින්න පුළුවන් දරුවනේ. ඔයාලා පෙර පිනක් නිසා ඔයාලා දුන්නේ. දීපු දේ ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ කිය වපුරපු දේ පැලවෙන්නේ කියලා. දරුවෝ ඔයාලට පින තිබ්බ අපිට දෙන්න. අපිට කිසිම කෙනෙක් වතුර ටිකක් ග්‍රාම සේවක මේ අර ගිහිල්ලා උඩක් බෑවුම අතුරු දැන් ඩෝනාවලට අහුවෙලා ග්‍රාම සේවක මහත්තයා ආවේ නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ දරුවෝ ආවා අපිට ඔයාලා තමයි දෙවිවරු. ඒක හින්දා ඔයාලට වැඩියෙන් ලැබෙන්න ඕනේ සංසාරේ මේ කරපු පින් බලෙන් දිව්‍ය යානා දිව්‍ය කූට පහළ වෙන්න ඕනේ. සංසාරේ කවදාකවත් පාප මිශ්‍ර ඇතුළ ලැබෙන්න එපා. දන් දෙන මේ වගේම සීල් රකින්න භාවනාදී විදර්ශනා කරන කල්යාණ මිත්‍ර ඇසුරම පුතේ ඔයාලගේ දෙමව්පියන්ට දරුවන්ට අහල පහල අයට පවුලේ ඔක්කොටම ලැබේවා කියලා පුතේ මම ප්‍රාර්ථනා කරනවා. කවදාවත් වරදින්නේ නැහැ පුතේ. මං අම්මා කෙනෙක් මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ දරුවා කොහෙ ඉන්නවද කියලා මම තව ඉගෙන ගන්නවා පිට රටක. ඒ වුණාට ඒ ළමයා අඬනවලු අපි ක්‍රම් චෙක් කරගන්න බැරුව. ඉතින් ඒ වුණාට පුතේ අපි කැන්ඩි එකේ මගේ දුවත් ඉන්නවා. ඒ වුණාට පුතේ ඔයාලා නූරවලු රත්නත්‍රේ පිටයි පුතේ. සංසාරේ ඔයාලා වගේ කල්යාණ මිත්‍රව අපිට වාසනා. ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලට අනාගතේ ඉන්න දරුවොත් හොඳව පින්වන්ත අය විතර ඔයාලා හදපු දෙමව්පියන්ට අපි පින් දෙනවා. ඔයාලා වගේ වටිනා දරුවෝ හදපු නිසා අපිට දුන්නේ පුතේ. ඔයාලට රත්නත්‍රේම පිටයි. සබ්බේ බුද්ධ බලපත්ත පටිච්චානං කියන්නේ අරහන්තානං තේරෙන රත්නම් බන්දානි සබ්බේ. පොඩ්ඩක්